ඇති නැහි කටු අකුලේ මල් ඇහැරේ තුඩින් තුඩේ රැව් නැගේ කුරුළු ගී මේ බලන් ඉන්න බබා මේ බලන් ආදරණීය සුබ දවසක් මම හිතන්නේ සුබ මොහොතක් වාවින්න ප්‍රදේශයට සිඟිත්තන්ට පාරාදීසයක් වූ ජූනියර් කින්ඩම් පෙරපාසලේ 2025 වර්ෂයේ පුංචි සිඟිත්තන්ගේ නැටුම් ගැයුම් රැඟුම් බලන්න පැමිණි මේ සියලු දෙනාම ගෞරවනීය අපේ වාවින්න මංගලාරාම විහාරස්ථානයේ අපේ සාරානන්ද ස්වාමින් වහන්සේ නමස්කාරක පිළිගනිමින් මගේ සම්භාවනීය අමුතු සියලු දෙනාත් මගේ පෙර පාසලේ දෙමාපියෝ දරුවෝ නෑදෑ හිතවත්තු මම හිතන්නේ ප්‍රදේශවාසී සියලුම දෙනාම ජූනියර් කින්ඩම් පෙර පාසල වෙනුවෙන් අපි සාදරයෙන් ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා එසේ පොල්තෙල් පහන දැල්වීමටත් පංචශීලයේ පිටවීමටත් ආරාධනා කරමින් අපි පොල්තෙල් පහන මුලින්ම දල්මු ඉතින් මම ආරාධනා කරනවා ගෞරවනීය ආරාධිත අපේ සියලුම සම්භාවනීය ආමුත්තන්ට එසේනම් වාවින්න විද්‍යාලයේ අපේ නියෝජ්‍ය විදුහල්පති ධම්මි ගිරාගම මගේ ගුරු මෑණියන් මම හිතන්නේ මම එතුමියට ආරාධනා කරනවා ඒ වගේම දුලංජි ගුරු මෑණියන් ඩී.එස්. සේනානායක ජාතික පාසලේ ඒ වගේම සෞඛ්‍ය නිලධාරිණී නිමේෂා මහත්මිය ඒ වගේම පත්මලතා ගුරු මෑණියන් ලිටල් ඒන්ජල් ඉංගිනියාගල පෙරපාසල සුනේත්‍රා ගුරු මෑණියන් විශාඛා පෙරපාසල පොල්වත්ත ආරිලතා ගුරු මෑණියන් උදාර පෙරපාසල අඹගහවැල්ල ඒ වගේම අප හිතවත් අපේ ඉන්ද්‍රා මහත්මිය අපේ කුමාරි මහත්මිය ඒ වගේම දිරිය වනිතා බැංකුව නියෝජනය කරමින් අපේ දිල්නි මහත්මියටත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ චූටි දරුවන්ගේ අද දිනේ ලස්සන වෙන මේ මොහොතේ මේ පොල්තෙල් පහන දැල්වලා ඒ පහන් සිළු මැදින් අපේ මේ කාර්යය ඉදිරියට ගෙනියන්න අවස්ථාව ලබා දෙන්න කියලා.
අප ගරු ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක මම ආරාධනා කරනවා අප සියලු දෙනා පංචශීලය පිළිහිටවලා අපේ මේ චූටි දරුවන්ගේ විවිධ ප්‍රසංගයේ ලස්සන කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තුල්ලෙස් ඔයා කොහෙද? මම මෙහෙ. අද අපේ කොන්සර්ට් එකනේ. අද අපේ යාළුවෝ ලස්සන දුන්නදලා. ඉතින් ඔයත් ඇඳලානේ. අද අපේ කොන්සර්ට් එකනේ. යන් ඉම්මඩට මාමට මයික් එක දීලා. සුබ උදෑසන සියලු දෙනාට 2025 වර්ෂයේ ජූනියර් කින්ඩම් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ සඳහා ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ සිට වැඩම කරන ලද සාරානන්ද ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනු ලබන අතර වාවින්න මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ගිරාගම ගුරුමෑණියන් සෞඛ්‍ය නිලධාරිණීතුමිය නිමාසා මහත්මිය ශිරෝමී දුලාජිරි මහත්මිය ධීරිය වනිතා ශාඛාවේ දිලිනි මහත්මිය පත්මලතා ගුරුමෑණියන් සුනේත්‍රා ගුරුමෑණියන් ආර්යලතා ගුරුමෑණියන් ඉන්ද්‍රා මහත්මිය කුමාරී මහත්මිය අප ඊටමත් ගෞරවයෙන් මීට අමතරව අප විවිධ ප්‍රසංගයේ බැලීමට පැමිණි ඔබ සැම අප ඊටමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ස්තුතියි. සුබුදෑසනක් වේවා. පැමිණි සිටින ආරාධිතා මුත්තන්ගෙන්ද නැන්දල මාමලාගෙන්ද ආච්චිලා සීයලාගෙන්ද සහෝදර සහෝදරයන්ගෙන්ද අවසරයි.
අපි ගොඩක් පුරුදු පුහුණු නැටුම් ගැයුම් බැලීමට පැමිණි ඔබ සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු. වල්ලුකු පන්තියට අස්මික ස්තුති. සභාවේ අවසරයි මම මෙතෙන්ට පැමිණියේ කතාවක් කියන්නයි. Food pony, the chief guest and all others. K-Fidi, welcome to you all for our dancing and singing comeback. Thank you. Kalei vanakkam nandirikum virudumingu virundinar enaya anevariyum emandu nadana nada nahalichihaya paku ratikumaru abudan varavetikiman nandri. Ayubowan, the traditional greeting of Sri Lankans. I like to spray water in my lawn. My favorite fruit is banana. I am alone. Thank you. සභාවෙන් අවසරයි මම මෙතට පැමිණියේ සින්දුවක් කියන්නයි. අන්න පුංචි මකුළු උඩට නගිනවා. ඔන්න වැස්ස ආවා. මූණ සැදුනා. ඉලේ අවුව ආවා. වැස්ස නැතුණා. ඔන්න පුංචි මකුළුව උඩට නගිනවා. Good morning, my dear, my teachers, my friends, my parents. My speech about my mother. My mother name is Kanchana. She's very beautiful. Mother cook me I like. I love my mother. Thank you. බල පෙරහඬින් උදම් වී
දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන්න උඩු ගුවන් තලයේ මාලක්කම කැරගෙන අන්දම් අන්න බලන්න පෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන්න උඩු ගුවන් තලයේ මාලක්කම කැරගෙන අන්දම් අනන්ත වූ බර හිසෙන් දරාගෙන විස්කටුව පැළඳුව සිරසේ උසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස් රනේ රුවට නලලත දිලිසේ අන්න බලන්න පෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන්න උඩු ගුවන් තලයේ මාලක්කම කැරගෙන අන්දම් අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය රැඳෙන්නේ නැ කෙනෙකුගේ දැසේ දවුල් හඳෙන් තාලමෙන් වැසී කනට වෙනින් කිසිවක් නැසේ අන්න බලන්න පෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන්න උඩු ගුවන් තලයේ මාලක්කම කැරගෙන අන්දම් අන්න බලන්න පෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන්න උඩු ගුවන් තලයේ මාලක්කම කැරගෙන අන්දම්
පැමණේ තින්දුවක් කියන්නයි මගේ පොඩි මල්ලි හරිම ටංකකාරයි ඒ මගේ ගවුමේ පාත සින්ත ගෑවා ඒක අම්මා දැක්කා ඉරත දෙකක් ගත්තා 3-4ක් ගැව්වා මටත් කනගාවා අවිංගා විතරයි මෙතෙන්දි පැමිණියක් කියන්නයි පුංචි මං කොනේ විතරයි මේ බබෝ අහිංසක එකයි මං කිසි කාට කෙරයක් කරන්නේ නෑ අල්ලගත් එපා බබෝ මටයයි මං සබාවෙන් අවසරයි මම තේරෙන්නේ සින්දු කියන්න මගේ පොඩි තායා පීපී කියලා ඔටේ යටු පාටයි ගසුදු පාටයි අර පේන සීතල ඇතුලේ අක්කටු ගම් පින නෑවා
සභාවෙන් අවසරයි මම මෙතෙන්ට පැමිණියෙන් කතාවක් ඉදිරි වීමයි. My name is Anuka. He is very handsome boy. He is very kind. I love you, my best friend. Thank you. කතාවක් තියන්නයි එනදු බෙල් දුල්ලෙන් නාවන්ද පුරේ දත්ති තරදල්ලරකම් එනදු බෙල් දාපිල් නාම්පාලවිරුම්බි පෙයින් නන්රී සභාවෙන් අවසරයි මම මෙතනට පැමිණිය කතාවක් කියන්නයි. My father name is Dilip Nuwan. He is very smart, very kind. I love my father. ای باز همه پرنده ها منتظر دستن برای دانه چی نشان بر ببر نشستن نگو 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 که شبی سیاه سحر نمیشه نگو نگو که زدی غم بدر نمیشه بیا که باغ چقدر سبز و ارغوانیست دو روزی با تو بودنم همه زندگانیست بیا که باغ چقدر سبز و ارغوانیست دو روزی با تو بودنم همه زندگانیست آه نگو حوث است عشق نو رسیده خون دل است که بسوز وطنم دمیده آه بیا که هنوز دست سردی پاییست و شاخی ارغوانی ایش نرسیده آه بیا که هنوز دست سردی پاییست و شاخی ارغوانی ایش نرسیده نگو 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 که شبی سیاه سحر نمیشه نگو نگو که زدی غم بدر نمیشه بیا که باغ چقدر سبز و ارغوانیست دو روزی با تو بودنم همه زندگانیست بیا که باغ چقدر سبز و ارغوانیست دو روزی با تو بودنم همه زندگانیست باز دلم ترانه های سبز می سراید پنجه گل رفزنه را باز می کشاید باز همه پرنده ها منتظر دستن برای دانه چی نشان بر ببر نشستن باز همه پرنده ها منتظر دستن برای دانه چی نشان بر ببر نشستن نگو 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 که شبی سیاه سحر نمیشه نگو نگو که زدی غم بدر نمیشه بیا که باغ چقدر سبز و ارغوانیست دو روزی با تو بودنم همه زندگانیست بیا که باغ چقدر سبز و ارغوانیست دو روزی با تو بودنم همه زندگانیست نگو نگو මං ආවේ බිත්තරේ ලෝකෙ දකින්න මට ලැබුණා පණු පැටියෙන් මට ලැබුණා පණු පැටියෙක් කොට කොට ඉන්න
මං යනවා ඇවිදින්නට මං යනවා ඇවිදින්නට වතුරේ බෑලා අනේ මාව බේර ගන්න අනේ මාව බේර ගන්න ගිලෙන්න යනවා බැරි දේවල් නොකර ඉන්න ඔය හොඳ පාඩක් සබාවෙන් අවසරයි මම මෙලන්ට පැමණියේ සින්දුවක් තියන්නයි ජීවිතේට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මාගෙන් පලාරෙන් හැදුණු විදිය වගේ අම්මා ආදරයයි ඉන්නේ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා දෙවියන් අපේ අම්මා වගේ කවුරුන්න ආදරයයි ඉන්නේ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා දෙවියන් අපේ අම්මා වගේ කවුරුන්න ආදරයයි ඉන්නේ මට ලෝකේ ජීවිතයට වඩා වටිනවා අම්මා මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා
මුලින්ම පැමිණ සිටින සියලුම ආයත සමුත්තන්ගෙන් අවසරයි. ඊළඟට පාලිකාව වන අනෝජී ගුරුතුමියගෙන් සහ අපිව මේ තරමක් දුර දැන් මේ වෙනකම් නේද අපිව සතුටු කර වෙනම ලෝකෙට අරන් ගිය අපේ පුංචි දරුදරියන්ගෙන්ද අවසරයි. ඒ වගේම ඔයාලගේ දරුදරියන්ගේ දෙමාපියන්ගෙන් සහ මේ නැරඹීම සඳහා පැමිණ සිටින සියලු දෙනාගෙන්ම අවසරයි. ඉතින් ඇත්තටම මේ වගේ දැන් මේ වගේ අත්දැකීමක් නේද එක වසරට යන්න ඉන්න දරුවන්ගේ දෙමාපියෝ හැමෝටම ඇති. එතකොට දැන් අද අපි දැක්කා මේ දරුවන්ගේ තව ඉදිරියටත් ඔයාලා දකි මේ වගේ නිර්මාණ හැකියාවන්. ඉතින් ඇත්තටම දැන් පාසල් අධ්‍යාපනයට යන්න කලින් මුලින්ම ඔයා අම්මා තාත්තා ගාව ඉන්න දරුවෝ එයාලත් එක්කම තමයි ඉන්නේ. එයාලගේ මුල්ම ගුරුවරයා වෙන්නේ තමන්ගේ අම්මයි තාත්තයි. ඉතින් මෙහෙම ඉන්නකොට තමයි එයාලට මේ කියන මුල්ම ඊට පස්සේ හම්බෙන පළවෙනිම ගුරුවරයා තමයි මේ පෙරපාසල් ගුරුවරු. ඉතින් ඇත්තටම දෙමව්පියන්ටත් නේද තමන් ගාව ඉන්න දරුවෝ මේ වගේ දැන් මේ පෙරපාසල් අධ්‍යාපනයට ආවට පස්සේ එයාලා ඒ ලබා දෙන දරුවන්ව මේ තරම් දැනුම කුසලතා ආකල්ප වලින් පිරිපුන් වෙච්ච හොඳ දරුවෝ පිරිසක් බවට පත් කරන්න ඇත්තටම පෙරපාසල් ගුරුවරයෙකුට ලොකු වගකීමක් ඒක. ඉතින් ඒක දැන් එක වසරට ටීචර් කෙනෙක් ගත්තොත් වැඩි ඒ කියන්නේ 10 11 6 11 ළමයි උගන්වන ගුරුවරයෙක්ට වඩා ඒ කියන්නේ එක පහ ගුරුවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒක ගොඩාක් ලොකු මේ කාර්යය. ඉතින් ඇත්තටම දැන් ඒ නිසා ඒ දරුවන්ට එක වසරට යන්න ඉන්න මේ අපේ පුංචි දරුදෙරියන්ට මේ ලැබිච්ච අත්දැකීම මේ පෙරපාසල තුලින් ලබාගත් දේවල් එයාලගේ ජීවිතේට එක ගොඩාක් වටීවි. එයාලගේ ඉදිරි අනාගතයේ සාර්ථකත්වය සඳහා. ඉතින් ඇත්තටම කියන්න ඕන මගේ දරුවෝ දෙන්නත් ආවේ මේ පෙරපාසලට. ඉතින් මගේ දරුවොත් මේ වගේම මේ වේදිකාවේ මේ විදිහටම මේ දක්ෂතාවයන් දැක්කුවා. ඉතින් ඔයාලා දැන් මේ දැක්ක දැනුම ආකල්ප කියන ඒවා ගුරුවරයා දෙනවා. හැබැයි අපි මේ අද දැක්ක කුසලතාවය කියන එක දරුවට තියෙන දේවල් එයාට තියෙන දක්ෂතාවයන් ඒවා නිකම්ම නෙවෙයි ඒවා ගුරුවරයා තමයි ඒවා එළියට ගන්නෙ. ඉතින් එතකොට දැන් අපි අද දැක්කා ආරම්භයේ ඉඳන්ම මේ වෙනකම්ම දැක්ක මේ නර්තන සින්දු කිව්වා ඊළඟට නැටුවා නේද එයාලා තුල විවිධ දක්ෂතාවයන් තිබ්බ හැම දරුවෙක්ම එක වගේම දක්ෂයි. Choosing your battle, pick yourself up and dust yourself off and back in the saddle. You're on the front line, everyone's watching. You know it's serious, we're getting closer, this isn't over. The pressure's on, you feel it, but you got it all, believe it. When you fall, get up, oh, oh, and if you fall, get up, eh, eh. Tamina, mina, sangalewa, cause this is Africa. Tamina, mina, eh, eh. This time for Africa. Listen to your God, this is our motto. Your time to shine, don't wait in line, y vamos por todo. People are raising their expectations. Go on and feed them, this is your moment, no hesitation. Today's your day, feel it. You pave the way, believe it. If you get down, get up, oh, oh. When you get down, get up, eh, eh. Tamina, mina, sangalewa. This time for Africa. Tamina, mina, eh, eh. Waka, waka, eh, eh. Tamina, mina, sangalewa. Anawa, ah, ah. Tamina, mina, eh, eh. Waka, waka, eh, eh. Tamina, mina, sangalewa. This time for Africa. I went on my journey, biggie, biggie, mama, one A to Z. My sisters all on my journey, biggie, biggie, mama, from east to west. My to
Africa. Jungle, jungle, Samina, mina, Santalewa, Anawa, jungle, jungle, Samina, mina, Santalewa, Anawa, This time for Africa. This time for Africa. We're all Africa. We're all Africa. සභාවෙන් අවසරයි මම මෙතෙන්ට පැමිණියේ සින්දුවක් කියන්නයි. රන් රපුටන් ගස් දෙකයි වලි කුකුලන් පස් දෙනයි උන්ගේ කරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි. ස්තුතියි. සභාවේ අවසරයි මම මෙතෙන්ට පැමිණියේ සින්දුවක් කියන්නයි. මගේ පොඩි මල්ලි හදිර කන්න පාලයි ඊයේ මගේ ගවුමේ පාත තින්ත ගෑවා. අම්මා ඒක දැක්කා ඉදුතු ටිකක් ගත්තා 3-4ක් ගැහුවා මටක් හඳුරු ආවා. I am a traffic light to her cloud and Nicolette. අද විනෝද වෙමු අපි යවුවනේ රිද්මය පෙන්න කාලෙන් කාලෙට එන රිද්මය විදිමු සමයක් වේලා තරගෙන් හිඳින්න එපා කිසිම දින මේ යවුවනයයි දුරස් වෙලා අපටම වෙන්න සුන්දර ලෝකෙට පියමල යමු පිළිලා හේ යාළුවේ අපි ආවා ඊ සංවලේ හඬනංවා අපගේ යෞවනයයි කවුරුත් දන්නා ජීවිතයට නව අරුතක් දැනෙන්න ආදරය කරමුකෝ සෑම දෙනා කුලමල උස්මිටි
කම් හැර කරන්න නිතරම ආදරේ ගැනම සිතා කරනා දේ ඔබ හරියට කෙරුවොත් වරදින්නේ සමතිකයි සදා හේ යාළුවේ අපි ආවා ඔබට කියන්න දෙයට මන් යනවා ඔන්න අප කරුවන් මගේ පංගුව තියන්න Gonna say atau romperia come on baby pakama puria gonna say atau romperia come on baby pakama puria amaram povaga allama killama anaka tudachirukku
மனசு பட்டு துடிக்குது ஹே ஆத்தா ஆத்தோரமா பாரியா நான் பார்த்தா பார்க்காமலே போறியா அடியே ஆத்தா ஆத்தோரமா பாரியா
ස්තුතියි චන්ද්‍ර මහත්තයා මාව එහෙම කිව්වට මේ විශේෂයෙන්ම මම ඔයාලට ස්තුතිවන්ත කරනවා අපේ අනෝජි ටීචර් ඉන්න මේ අවස්ථාවේදී මේ සියලුම දෙමව්පියන් ටීචර්ව අත නොහැර පොඩි ටීචර්ත් එක්ක එකතු වෙලා ටීචර්ට මාර ධෛර්යයක් දුන්නා. මට ඉස්සලාම ටීචර් මේ ස්ටේජ් එකට යනකොට මට ටිකක් දුක හිතුණා. ඒ වුණාට ওই දෙමව්පිය ඇත්තටම හොඳයි. ටීචර් චුට්ටක්වත් අතෑරියේ නැහැ. ටීචර්ත් එක්කම එකට ඉඳලා ටීචර්ත් එක්කම කින්ඩම් පෙරපාසල ඉදිරියට මරන් යනකොට ගොඩාක් ස්තුතියි ඔයාලට. ඒ එක්කම මේ කින්ඩම් පෙරපාසලේ දරුවෝ මං හිතන්නේ කීප දෙනෙක් විතරක් වෙන්න ඕනේ වාවින්න විද්‍යාලයට එන්නේ. එක වසර බාර ටීචර්ත් මෙතන ඉන්නවා. ඔයාලා එන්න වාවින්න ඉස්කෝලේ ඇත්තටම දැන් හොඳයි. දරුවෝ එක්ක එයාලා දැන් විධිමත් අධ්‍යාපනයට අඩිතාලම තියන්නේ. මේ දරුවෝ ගොඩක් අපිට ක්‍රියාකාරකම් එක්ක තමයි ඉදිරියට යන්න වෙන්නේ. දැන් ඉදිරියට මොඩියුල තියෙන්නේ. මොඩියුල කියන්නේ පොඩි වෙනසක් තියෙන්නේ. පරණ එක වගේම තමයි පොඩි වෙනසක් තියෙන්නේ. ඉස්කෝලේදී තමයි ගොඩක් ක්‍රියාකාරකම් කරන්න තියෙන්නේ. ගෙදරදී කරන්න දේවල් නෑ වැඩිය. හැබැයි දෙමව්පියෝ දරුවන් එක්ක එකතු වෙලා අත්දැකීම් අරගෙන දරුවන්ට චූටි අත්දැකීම් දෙන්න ඕනේ. හේතුව මම 1 2 උගන්වන්නේ නැහැ. 3 ඉඳලා මං යන්නේ 3 4 5 මං උගන්වන්නේ. ඒ වෙලාවේදී මං දකිනවා ඔයාලා අම්මලා ඉස්කෝලේට එනකොට ගෙදර ඉඳලා ලොකු බෑග් එකක් දරුවගේ බෑග් එක අම්මලා කරේ තියාගෙන ඉන්නේ. හරියට අම්මලා ඉස්කෝලේ යනවා වගේ. එහෙම කරන්න එපා. බෑග් එක බර වැඩි ඇති. අනවශ්‍ය මං හිතන්නේ ඉස්කෝලේට අවශ්‍ය පොත් ටික ඉස්කෝලේ තියලා යන්නේ. ගෙදර වැඩ කරන්න තියෙන පොත් ටික ඕනනම් ටීචර් දෙනවා. බර නැහැ. දරුවට චූටි කාලෙම ඉඳන්ම බෑග් එක දාලා එවන්න. හරියට අම්මලා ඉස්කෝලේ යනවා වගේ තමයි එන්නේ. ඊළඟට ගෙදරදී පොඩක් කොස්ස ඉදලා දෙන්න දරුවට. අතු ගන්න හුරු කරන්න.
නැටුම් නටන තාලේ පාවෙන වලාවේ සිත සතුටු වෙලාවේ ගම්මානේ පුර සරමනවා මට රහස් කියක් සිනාගෙන ආවා ගම්මානේ පුර සරමනවා මට රහස් කියක් සිනාගෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ මම හිතන්නේ අද මේ සුන්දර දවසක් මේ වසර අවසානයේ මේ දරුවන්ගේ ලස්සනම වැඩසටහන සිද්ධ වෙන දවස. ඉතින් මේ සුන්දර දවසට පුංචි වෙලාවක් අරගෙන හරි මට සහභාගී වෙන්න ලැබීම ඊටමත් ගොඩාක් සතුටු වෙන මොහොතක්. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන අද මේ වැඩසටහනට මම පොඩ්ඩක් පරක් වෙලාවේ ආරාධිතයෙක් විදිහට නමුත් ආරාධනාවට වඩා මට වැදගත් වෙන්නේ මේ පුංචි දරුවන්ගේ විශේෂ අවස්ථාවට සහභාගී වෙලා මේ පුංචි දරුවොත් එක්ක විනාඩියක් හරි කතා බහක යෙදලා යන්න. ඉතින් ඊට කලින් මේ වැඩසටහනේ සොඳුරුම හැඟුම්බරම අවස්ථාව මම හිතන්නේ මේ පුංචි දරුවන්ගේ මේ වසරක් පාසා මේ මොන්ටිසෝරියේ ඒ කියන්නේ පෙර පාසලේ ඉගෙනුම ලැබපු මේ දරුවෝන්ට අතරමඟදී අකරතැබ්බයක් වෙනවා. නමුත් දරුවන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. හරිම කනගාටුදායක සිද්ධියක්. ඒ කනගාටුදායක සිද්ධියේ එක තැනක ඉන්න කෙනෙක් මම. දවසක් මම මගේ කළමනාකරුවන් සමග මම කොළඹ අපේ උපහාර උරලක් ඒ කියන්නේ අර්ධවාර්ෂික ජයග්‍රාහකයන්ගේ සමලුවකට සහභාගී වෙලා හිටියා කොළඹ රාත්‍රියේ. ඒ වැඩසටහනේ ඉන්නකොට චන්දනත් මාත් එක්ක නිවේදන ශිල්පියා මාත් එක්ක වැඩසටහනේ හිටියා. එතුමාගේ බිරිඳගේ පියත් මාත් එක්ක හිටියා. එතකොට මේ වැඩසටහන යන අතරතුර ඉතාමත් කනගාටුදායක දුරකථන ඇමතුමක් ආවා. මම දැන් මේ කතාව කියන්නේ පුංචි දරුවන්ගේ වෙලාවෙන් ලොකු කාලයක් ගන්න නෙමෙයි. නමුත් මේක තමයි කොන්ෆිඩන්ස් කියන දේ ගැන කියලා දෙන්නේ. ඉතින් චන්දන මේ වැඩසටහන ඉන්නකොට චන්දන දුරකථන ඇමතුමක් ඇවිල්ලා චන්දනගේ මූඩ් එක පොඩ්ඩක් අවුල් සහගතයි කියලා මට දැනුණා. මම පැත්තකට ගිහලා චන්දනගෙන් ඇහුවා චන්දගේ බිරිඳගේ පියත් ඉන්නවා. ඒ වෙලාව ඇහුවා චන්දන ඇයි මොකද්ද ප්‍රශ්නේ? එන සතුටින් hina වෙලා කතා කරලා පැත්තකට ගිහලා hina වෙවි දුක hinaවෙන් රැකවරණයක් දීලා දුක කවර් කරා නෑ බොස් වයිෆ් හොස්පිටල් එකේ හිටියේ වයිෆ්ට මේ වගේ ඉරණමක් සිද්ධ වෙලා කියලා. ඒ වෙලාවේ මගේ මානසිකත්වය සෑහෙන පල්ලෙහාටම කඩාගෙන වැටුණා. නමුත් මම ඒ මානසික තත්ත්වෙන් පල්ලෙහාට වැටිච්ච එකත් කවර් කරලා එතුමා ඒ වැඩසටහන ඉවර වෙනකන් එතුමා සහ එතුමාගේ බිරිඳගේ පියා ඒ වැඩසටහනට ඩිස්ටර්බ් නොවෙන්න ඒ වැඩසටහන ඉවර වෙනකම්ම රැඳී සිටියා. මං හිතන්නේ
के खड़कने से खड़कती है खिड़कियाँ, खिड़कियों के खड़कने से खड़कता है खड़क सिंह। खड़क सिंह के खड़कने से खड़कती है खिड़कियां, खिड़कियों के खड़कने से खड़कता है खड़क सिंह। कितना मुश्किल ये गाना जरा गा के दिखाना। खड़क खड़क के खड़के खड़के खड़क सिंह का खड़के चंदा चमके चम चम चीखे जो गन्ना चोर चीटी चाटी चीनी चटोरी चीनी घोर। चंदा चमके चम चम चीखे चौगन्ना चोर चीटी चाटे चीनी चटोरी चीनी घोर। पके पेड़ पर पका पपीता, पका पेड़ या पका पपीता, पके पेड़ को पकड़े पिंकू, पिंकू पकड़े पका पपीता। बोलो। पके पेड़ पर पका पपीता, पकड़ा पिंकी पपी का कपड़ा। कपड़ा? पके पेड़ पर पका पपीता, पका पेड़ या पका पपीता, पके पेड़ को पकड़े पिंकू, पिंकू पकड़े पका पपीता। कितना मुश्किल ये गाना जरा गा के दिखाना। पके पेड़ को पकड़े पिंकू, पिंकू पकड़े पका पपीता। चंदा चमके चम चम चीखे चौगन्ना चोर चीटी चाटे चीनी चटोरी चीनी घोर। चंदा चमके चम चम चीखे चौगन्ना चोर चीटी चाटे चीनी चटोरी चीनी घोर। कितना मुश्किल ये गाना जरा गा के दिखाना। चंदा चीनी चमके चाटे चौगन्ना चीखे चोर। चंदा चमके चम चम चीखे चौगन्ना चोर चीटी चाटे चीनी चटोरी चीनी घोर। I'm Kitty. I'm a kid. I am butterfly. I am beautiful. I can fly. සුබ දවාලක් වේවා සියලුම දෙනාට. ඉතින් මං හැම අවුරුද්දකම මගේ නංගිගේ විවිධ ප්‍රසංගයක සහභාගී වෙනවා. කලින් සැරේට වැඩිය මේ සැරේ හිතට චුට්ටක් වේදනාවයි. ඒ වුණාට එයාගේ ශක්තිය ධෛර්යය දැක්කම ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. මොකද එයාගේ දෙමව්පියෝ එයාවත් ඇල්ල නැහැ. එයාගේ සහෝදර සහෝදරියෝ එයාගේ මහත්තයා අපේ චන්දන අයියා මං හිතන ලොකු ශක්තියක් එයාට. ඉතින් මගේ නංගි හැමදාම ලස්සනට මේ වැඩේ කරනවා. හැමදාම මං එයාට ආශිර්වාද කරා. අදත් ඒ වගේමයි එයාට මේ ගමන කරගෙන යන්න ආශිර්වාද කරන හදවතින්ම ඉස්සරහට දියුණුවටපත් වෙන්න ඕනේ. කවදාවත් කඩා වැටෙන්න එපා ජීවිතේ. මේක තමයි අපි ජය ගන්නවා කියන්නේ. ඇත්තටම මං හැමදාම එයත් එක්ක ඉන්නවා ඉස්සරහටත්. ඕන දෙයක් ඕන වෙලාවක මට කියන්න හැමදාම මට කියන වගේම ඉතින් මෙහෙම ස්තුතියි මෙයා
යෙන්දු සිග්නල් පීදී මල් මීදෝ වැහෙන්නේ හීනෙන්දුටු පාරාදීසේ සිත්තන්දෝ දිස්වන්නේ ගංගාදියේ සීතේ තියවල් සරයි පාවී නොයා ඔය වගේ හුන්නොත් හොඳයි පෑවාට සිත්සේ දස්කම් නවකාරකම්
is very cute. I love you, my brother. Thank you. මම මෙතනට පැමිණියේ සින්දුවක් කියන්නයි. ජීවිතේ ගැන මේ තරම්ද දන්න හැටි පුදුමයි. ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි. ජීවිතේ ගැන මේ තරම්ද දන්න හැටි පුදුමයි. ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි. හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කිව්වද නයි. තාත්තේ මගේ ලෝකයේ මහවීරයා ඔබමයි. Thank you. Mara potada manya, mara potada manya. Del bandona vila motea potada manya, mara potada manya. Mara potada manya, mara potada manya. Del bandona vila motea potada manya, mara potada manya. Kandega mambo jeta manga jena kankunya, Pirintungega mambo jeta manga jena kankunya. Kandega mambo jeta manga jena kankunya, Pirintungega mambo jeta manga jena kankunya. Mara potada manya, mara potada manya. Nilbanduna dila motea potada manya, mara potada manya. Momia modeia. Momia modeia. Kande uda sitina rati rati, yata kande diyana na rati rati. Otada man rati, mara karagan rati. Otada man rati, mara karagan rati. Mara otada manya, mara otada manya. Nilbanduna rila motea otada manya, mara otada manya. Momia modeia. Momia modeia. Okma situ irudeiyane. Okma situ sandeiyane. Irudeiyane hello sandeiyane. Sandeiyane hello pase budune. Goya pucca kætänedi, goya pucca kætänedi tulangachanni. Minna pucca kætänedi, minna pucca kætänedi tulangachanni. Mara otada manya, mara otada manya. Nilbanduna dila motea otada manya, mara otada manya. Mara otada manya, mara otada manya. Nilbanduna dila motea otada manya, mara otada manya. Kandega mambo jeta manga jena kankunya, Pirintungega mambo jeta manga jena kankunya. Kandega mambo jeta manga jena kankunya, Pirintungega mambo jeta manga jena kankunya. Mara otada manya, mara otada manya. Nilbanduna rila motea otada manya, mara otada manya. පැමිණ සිටින ආරාධිත අමතෙන් සියලු දෙනාගෙන්ද අප ජූනියර් කින්ඩම් පෙර පාසලේ ආදරණීය විදුහල්පතිතුමිය ඇතුළු උප විදුහල්පතිතුමිය විදුහල්පතිතුමියගේ මහත්තයා ඇතුළු සියලු දෙනාගේම ආදරණීය දෙමාපියන් දරුවන් ඔය හැමෝගෙම අවසරයි
අද දින ඇත්තටම අපි හැමෝටම සතුටු දවසක්. මොකද මගේ දරුවා අවුරුදු 2ක් මේ පාසලේ පෙර පාසලට ආවා. ඒ වගේම තව එක වසරක් ආපු දරුවොත් මෙතන ඉන්නවා. අපි හැමෝගෙම හොඳම එකම සතුටු දවසක් තමයි අද. මොකද ඒ අවුරුදු 3ක් මේ අපේ දෙමව්පියෝ ළඟ හැදුන වැඩුණ අපේ පුංචි දරුවෝ අවුරුදු 2ක් පෝෂණය කරලා ඒ ගත්ත අත්දැකීම් එක්ක ගුරුවරුන්ගේ අත්දැකීම් එක්ක ළමයිගේ හැකියාවන් එක්ක එලි දක්වන මොහොතක් තමයි මේ මොහොත. ඉතින් අපි හැමෝටම ඇත්තටම හරිම සතුටු අවස්ථාවක් තමයි මේක. මෙතනදී කියන්න මේ මම ආව වසර 2 පුරාවටම අපේ ජූනියර් කින්ඩම් පෙර පාසලේ විශාල බාධා රාශි ගොඩාක් තිබ්බා. මොකද ගරා වැටුණු අවස්ථාවලුත් තිබ්බා, යම් කිසි මේ බාහිරින් බලපෑම් වෙච්ච අවස්ථාවලුත් තිබ්බා, අපේ ලොකු ටීචර් රෝගාතුර වෙච්ච අවස්ථාවලුත් තිබ්බා. ඊට වඩා ගොඩාක් ප්‍රශ්න මැද්දේ තමයි අපි අද මේ වගේ ලස්සන උත්සවයක් කරන්න ලෑස්ති වෙලා හිටියේ. ලෑස්ති කරගෙන කරේ. ඉතින් මේ අවස්ථාවේදී මම කියන්න ඕන දැන් අපේ මේ ගුරුතුමිය අසනීප වෙලා හිටියට පස්සේ ඇත්තටම අපි දෙමාපියෝ සියලු දෙනාම කඩාගෙන වැටුණා. අපිට මේ දේ කරගන්න බැරි වෙයිද? අපේ ඉතිරි මාස 2-3 අපි කොහොමද මේ ළමයි ගෙනියන්නේ? මෙතනින් නවතීද? නමුත් එහෙම කරේ නැහැ අපේ විදුහල්පතිතුමිය. අසනීප මට්ටමින් සිටගෙන තව උපවිදුහල්පතිතුමියත් එක්කම මේ කාර්ය කරගෙන යාමට ඉතාමත්ම මේ යහුසුළු මේ කැපවීමක් කරලා තමයි අද මේ ලස්සන කොන්සර්ට් එකක් කරන්න අද මේ වේදිකාව ලෑස්ති කරගත්තේ. බබාලට නංගීට මල්ලිට දෙන්න තමයි ගෙන ආවෙමා. පුංචි බබාලට නංගීට මල්ලිට දෙන්න තමයි ගෙන ආවෙමා. බොනික්කෝ ලස්සනයි වඳුරා කරනම් ගසයි නත්තල ප්‍රීති සරුයි. උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි. අපේ පොඩි අයට තොපි ඕනේ. තල් ගහේ මා එල්ලාත් යන්නම් තෝරාලා දෙන්නම් ඕනදේ. මට ඕනෑ කාර් එකයි බොනෙක්කා මට හොඳයි සෙල්ලම් බඩු ලස්සනයි. උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි. රබන් ගසයි ගෙඩිද සොලවයි මේන්නේ නත්තල් සීයයි. තිබෙන කරේ මල්ල පොඩි බබාලා ඔක්කොටම හම්බුණාද? බඩුය කිරීලා හැමෝටම ටොපි හම්බුණාද? එහෙනම් දැන් තෑගි ගමු නේද? තෑගි ගමුද? උළුන් වගේ සුදු රැවුල දිගයි ලස්සන ඇඳුම හැඩයි කදිමයි. රබන් ගසයි ගෙඩිද සොලවයි මේන්නේ නත්තල් සීයයි. මේ දරුවෝ ටිකත් එකතු වෙලා අද දවසේදී වාග්විදන්නේ ළමයිනේ හොද වැඩක් කරලා. ඉතින් මට හරි සතුටුයි. මම ඔයාලා බලන්න මේ තෑගි භෝග රැගෙන ආවේ. අලුත් අවුරුද්ද නේද? ලබලා නත්තල සාමේ සතුට ලැබිලා ඔයාලා සියලු දෙනාටම සාමේ සතුට පිරි සුබ නත්තලක් වේවා කියලා. ඉතින් අපි මාමට කියමු තව නත්තල් සින්දු ටිකක් දාන්න කියලා. අපිට නටන්න නේද? Oh, what fun